Hi everyone! ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද මං ගෙනල්ලා තියෙන්නේ rainbow and unicorn colors තියෙන ලස්සන වගේම රස marshmallow pudding එකක් හදාගන්න විදිය. ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදරට එන guestලට මේක ලේසියෙන්ම හදලා දීලා එයාලව impress කරන්න. ඒ වගේම මේක හදන්න ඕන වෙන්නේ හරිම limited ingredients ප්‍රමාණයක්. ඒ වගේම ඉක්මනට හදාගන්නත් පුළුවන්. බබාලත් මේකට ගොඩාක් කැමති වෙයි. අපි දැන් බලමු අපිට ඕන වෙන දේවල් මොනවාද කියලා. අපි මුලින්ම ජෙලටින් ටික දිය කරගෙන පැත්තකින් තියන්න ඕනේ. දැන් මම මේ කරන්නේ ජෙලටින් ටික දිය කරගන්න යන එක. අපි ජෙලටින් ටික කෝප් එකට දාලා ඊට පස්සේ අපි ගත්ත රස්නේ වතුර ටික දාලා මේක හොඳට දිය වෙනකන් මික්ස් කරන්න ඕනේ. මම මුලින්ම වතුර ටිකක් දැම්මේ. ගත්ත ඔක්කොම ටික දැම්මේ නෑ. ඊට පස්සේ මේ ටික පොඩ්ඩක් දිය වෙද්දී තමයි අනිත් වතුර ටිකක් දාලා සම්පූර්ණයෙන්ම මේ ටික හොඳට මික්ස් කරගන්නේ. ජෙලටින් ටික පොඩ්ඩක් දිය වෙන්න හොරයි වගේ නම් ඔයාලට පුළුවන් මයික්‍රෝවේව් එකක් තියෙනවා නම් මයික්‍රෝවේව් එකට චුට්ට වෙලාවක් දාලා ජෙලටින් ටික මෙල්ට් කරගන්න. මේ විදිහ මගේ ජෙලටින් ටික හොඳටම දිය වෙලා තියෙන්නේ. ඒ හින්දා මම දැන් මේ ජෙලටින් ටික පැත්තකින් අරගෙන තියෙනවා. නිවෙන්න නිවුනට පස්සේ තමයි අපි මේක අපේ පුඩින් එකට ඇඩ් කරගන්නේ. ජෙලටින් ටික දිය කරලා පැත්තකින් තියලා අපි දැන් මේ කරගන්න යන්නේ අපේ බිත්තර සුදු මද ටික බීට් කරගන්න එක. බිත්තර සුදු මද දාගද්දී ඔයාලා හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි බිත්තර කහ මදේ චුට්ටක්වත් එකතු වෙන්න තියන්න එපා. එහෙම වුණොත් එහෙම පුඩින් එක හරියට හදාගන්න බැරි වෙනවා. ඒ වගේම ඔයාලා බිත්තර සුදු මද ටික දාගන්න බෝල් එකෙත් වතුර චුට්ටක්වත් තෙල් චුට්ටක්වත් කිසිම ජරාවක් තියන්න එපා. හොඳට ක්ලීන් කරලා ගන්න. නැත්තම් පුඩින් එක හරියට හදාගන්න වෙන්නේ නැහැ. දැන් මම මේ egg whites ටික බීට් කරගන්නේ වැඩිම ස්පීඩ් එකේ. එතකොට තමයි අපිට ඉක්මනට අපිට ඕන කන්සිස්ටන්සි එක ගන්න පුළුවන්. විනාඩි 5ක් 10ක් විතර යද්දී දැන් මට පේනවා ටික මට ඕන කන්සිස්ටන්සි එක එනවා. හරියටම අවශ්‍ය ගානට හැදුනට පස්සේ අපි බෝල් එක අනිත් පැත්ත හැරෙව්වත් අර බිත්තර සුදු මද ටික බිමට වැටෙන්නේ නැහැ. දැන් බලන්න මේ අපිට ඕන ගානට මේක හොඳට බීට් වෙලයි තියෙන්නේ. අපේ egg whites ටික අපිට ඕන ප්‍රමාණයට බීට් වුණාම දැන් මම මේ දාගන්නේ සීනි ටික ඔක්කොම එක සැරේ දාගන්නේ. සීනි ටික දදා අපි බීට් කරගන්න ඕනේ. ඒ විදියට දැන් මම ගත්ත සීනි ටික මම 3 පාරකට විතර තමයි දාගත්තේ. මම අරගෙන තියෙන්නේ සීනි කෝප්ප 3ක්. ඉතින් මම ඒ කෝප්ප 3 බෙදලා කෝප්පේ වගේ තමයි සැරින් සැරේ දාලා මේ විදියට බීට් කරගන්නේ. සීනි ටික දදා බීට් කරගෙන යද්දී ඔයාලට ටික වෙලාවකින් තේරෙයි නිකන් මික්ස් එක හරිම නිකන් තදයි වගේ. ඔයාලා මං වගේ හෑන්ඩ් මික්ස් එකක් නම් යූස් කරන්නේ ඒක ඔයාලට තේරෙයි. ඒ වගේම ඔයාලා මේ විදියට බීට් කරගෙන යද්දී අර වටේ තියෙන ටිකත් මේ වගේ ස්පැචියුලා එකකින් හරි හැන්දකින් හරි බෝල් එකට දාගෙන බීට් කරන්න. මොකද අපි ඔක්කොම සීනි ටික හොඳට බීට් කරගන්න ඕනේ චුට්ටක්වත් ඉතුරු නොවෙන්න. මේ වෙද්දි දැන් අපේ පුඩින් මික්ස් එක මට ඕන ගානට බීට් වෙලා තියෙන්නේ. සීනි ටික ඔක්කොම දිය වෙලා තියෙන්නේ. මම ඒ හින්දා දැන් අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාගන්න යන්නේ. මේ දාගන්නේ අපි ගත්ත ලුණු දාගන්නේ පින්ච් එකක් වගේ චූටි ප්‍රමාණයක්. ගොඩාක් ලුණු දාගන්නේ නැහැ. ලුණු ටිකක් දාලා මම හොඳට මික්ස් වෙනකන් බීට් කරගන්නවා. ඊට පස්සේ අපි දාගන්නේ අපි ගත්ත වැනිලා ටික. දැන් මම දාගන්න යන්නේ අපේ වැනිලා ටික. වැනිලා අපි ඇඩ් කරගන්නවා මේස හැඳි 2ක්. මේ මේස හැඳි 2 දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි ආපහු මේ ටික හොඳට මික්ස් වෙනකන් බීට් කරගන්න එක තමයි කරන්න ඕනේ. අපි අපේ මුල් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා ඉවරලා ඔක්කොම බීට් කරගෙන ටික වෙලාවකින් බලද්දි මෙන්න මේ වගේ හරිම ෆ්ලෆි හරිම ස්මූත් පුඩින් මික්ස්චර් එකක් එනවා. ඊළඟට අපි දාගන්නේ අර අපි මුලින්ම දිය කරලා නිවෙන්න තියපු ජෙලටින් ටික හොඳටම නිවිලා නම් විතරක් දාගන්න. ඒකත් මං ඔක්කොම ටික මුලින් දාගන්න නැහැ. ටික තමයි දාගන්නේ.
ජෙලටින් ටික ටික ඇඩ් කරද්දී ඔයාලට පේනවා අර ෆ්ලෆී මික්ස්චර් එක චුට්ට නිකන් දියාරු ගතියක් වෙනවා. මේක තමයි පුඩින් එකේ තියෙන්න ඕන හරි ටෙක්ස්චර් එක. දැන් මම ජෙලටින් ටික ඔක්කොම දාලා මෙහෙම බීට් කරගෙන යද්දී මට පේනවා දැන් ඔක්කොම මගේ මික්ස් එක හරි කන්සිස්ටන්සි එකට ඇවිල්ලා තියෙන්නේ කියලා. මම ඒ හින්දා දැන් බීට් කරන එක නවත්තලා මේක බෝල්ස් වලට දාලා ෆුඩ් කලරින් දාලා පාට කරගන්න තමයි යන්නේ. මම ෆුඩ් කලර්ස් 6ක් යූස් කරනවා. ලා පාට 4යි, තද පාට 2යි. දැන් මම මේ බෝල්ස් 4ක් අරගෙන ලා පාට ටික මුලින් දාගන්න යන්නේ. මම මේ බෝල්ස් 4ට එකම ප්‍රමාණයෙන් අපේ මාෂ්මෙලෝ පුඩින් මික්ස් එක බෙදා ගන්නවා. මම තද පාට යූස් කරන්නේ චුට්ට හින්දා චූරි බෝල්ස් දෙකට තමයි දාගන්නේ. ඒ දෙකටත් මම එකම ප්‍රමාණය මේ විදිහට දාගන්නවා. අපි මුලින්ම තද පාට මාෂ්මෙලෝ පුඩින් මික්ස්චර්ස් ටික හදාගෙන ඉමු. මම පළවෙනි එකට දාගන්නවා රෙඩ් කලර්, දෙවෙනි එකට මම දාගන්නවා ඩාර්ක් ග්‍රීන්. මේ විදිහට දාලා මම මේ විදිහට හොඳට මික්ස් කරගන්නවා. ඔයාලා කැමති පාටක් යූස් කරන්න පුළුවන්. දැන් මම පාට 6ක් පාවිච්චි කරා කියලා ඔයාලත් පාට 6ක්ම පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඔයාලට කැමති කලර්ස් ප්‍රමාණයක් යූස් කරන්න පුළුවන්. අනික ඔයාලා යූස් කරන කලර් choices උත් ඔයාලා කැමති කලර් එකක් යූස් කරන්න පුළුවන්. මේ මං කැමති පාටවල් ටික. අපි දැන් අපේ light colored mixtures ටික හදාගමු. මම පළවෙනි එකට දාගන්නේ මේ දම් පාට food coloring. ඊළඟ එකට දාගන්නේ කහ පාට food coloring දාලා ඉවරලා හොඳට මේ ටික incorporate වෙනකන් mix කරගන්න තමයි තියෙන්නේ. light colors and dark colors පුඩින් එකේ mix වුණාම හරිම ලස්සනයි. ඔක්කොම අපි dark colors use කරනවට වඩා ඒකයි මම light colors ටිකක් වැඩියෙන් use කරලා අර තද පාටවල් දෙකක් විතරක් පාවිච්චි කරන්නේ. මේවා හරීම light colored. ඒ හින්දා අර වැඩියෙන් දැම්මයි කියලා පාට තද වෙන්නේ නැහැ. දැන් මම මේ කහ පාට එකත් mix කරගන්නවා. mix කරගෙන ඊට පස්සේ අපි මේ දෙක පැත්තකින් තියලා අනිත් light colors දෙක හදාගමු. මම ඊළඟට අරගෙන තියෙන පාට දෙක තමයි රෝස පාටයි කොළ පාටයි. මේක ලා රෝස පාටයි ලා කොළ පාටයි තමයි හැදෙන්නේ. ඊට පස්සේ අර කලින් දෙක වගේම මේ කලර්ස් ටික හොඳට මික්ස් වෙනකන් මේ වගේ හැඳිකා ගන්නයි තියෙන්නේ. අනිත් පාටවල් ටික වගේම කොළ පාට එකත් හොඳට ඉන්කෝපරේට් වෙනකන් මික්ස් කරගන්න ඕනේ. දැන් අපේ පාටවල් ටික ඔක්කොම හැදිලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපි ඩිසර්ට් එක සෙට් කරන බෝල් එකට හරි කන්ටේනර් එකට හරි මේ ටික දාගන්න එක. අපි බලමු මොනවද අපිට හැදිලා තියෙන පාටවල් ටික කියලා. මේ බලන්න හරීම ලස්සන කලර්ස් ටිකක් තියෙන්නේ. අපිට තියෙනවා ලාදම් පාට, රෝස පාට, රතු පාට, කොළ පාට, ලා කොළ පාට, ඒ වගේම කහ පාට. බිත්තර සුදු මද 12න් අපිට 20 දෙනෙක්ට විතර කන්න පුඩින් එක හදාගන්න පුළුවන්. ඒ හින්දා මම ලොකු බෝල් එකක තමයි ඩිසර්ට් එක සෙට් කරන්නේ. දැන් මම මේ අපි අර හදාගත්ත පුඩින් කලර්ස් ටික තනින් තනට වක් කරන එකයි කරන්නේ මේ විදිහට රැන්ඩම්ලි. ඒ වගේම මට කියන්න අමතකුණා මම මොකුත් කලර්ස් දාපු නැති නිකන් අර සුදු මික්ස්චර් එක චූට්ටක් ඉතිරි කරගත්තා. මං ඒකනුත් ටිකක් දානවා. මේ විදිහට උඩට ෆිල් වෙනකම්ම තනින් තන කලර්ස් දාගෙන යන්නයි තියෙන්නේ. මේ බලන්න දැන් ඔක්කොම ටික දැම්මට පස්සේ හරිම ලස්සනයි, හරිම කලර්ෆුල්. ඊට පස්සේ පුඩින් එක උඩ මාබල් ඩිෆෙක්ට් එක ගන්න ඔයාලා ටූත් පික් එකක් හරි මං යූස් කරනවා වගේ බාබකියු ස්කිවර් එකක් හරි අරගෙන මේ විදිහට චුට්ටක් එහා මෙහා කරලා පැටර්න්ස් ඇඳ ගන්නයි තියෙන්නේ. ඇතුළට වෙනකන් ස්ටික් එක උපන්න එපා, උඩ විතරක් කරන්න. පුඩින් එක මාබල් කරලා යුණාට පස්සේ මම දැන් මේ දාගන්න යන්නේ ස්ප්‍රින්කල්ස් ටිකක්. මම දාගන්න යන්නේ යුනිකෝන් කන්ෆෙටි කියන ස්ප්‍රින්කල්ස් වර්ගය. ඔයාලට මේවා නොදා ඉන්නත් පුළුවන්. ඒ වුණාට ස්ප්‍රින්කල්ස් දැම්මහම මේ පුඩින් එකේ අර කලර්ෆුල් ගතියත් එක්ක හරිම ලස්සනයි. නැත්තම් ඔයාලට ට්‍රැඩිෂනල් පුඩින් එක වගේ කජු ටිකක් චූටියට කපලා දාගන්නත් පුළුවන්. මේක කරලා ඉවරුණාට පස්සේ අපි පුඩින් එක ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ සෙට් වෙන්න. පැය 4ක් විතර ෆ්‍රිජ් එකේ තිබ්බාම හොඳට සෙට් වෙනවා. දැන් මම මේ පැය 4කින් අපේ පුඩින් එක ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තා. මේක මේ විදිහ හොඳටම සෙට් වෙලා තියෙන්නේ.
මේක සයිට් එකෙන් බලන්න අපේ කලර් ලේයර්ස් ටික පේන ලස්සන. ඒ වගේම උඩත් හරිම ලස්සනයි නිකන් චිත්‍රයක් වගේ. මං හිතන්නේ කවුරුත් මේ විදියට මාෂ්මෙලෝ පුඩින් හදනවා මං කලින් දැකලා තියෙනවා කියලා. ඉතින් ඔයාලත් මං මේ හදන විදියට මාෂ්මෙලෝ පුඩින් එක හැදුවනම් මට පික්චර් එකක් ක්ලික් කරලා එවන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ඔයාලා මේක හදලා එන්ජොයි කරාද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා මගෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න. තාම ඔයාලා මගේ YouTube channel එකට subscribe කරලා නැත්නම් subscribe button එකත් click කරන්න. Okay, until I see you next time. Bye.